සාදරයෙන් පිළිගන්නවා හැමදෙනෙක්ම අපේ quick chat සිංහල YouTube channel එකට. ඉතින් WhatsApp account එකක account දෙකක් හදන්න පුළුවන්ද එකම WhatsApp application එකේ. ඉතින් අද ඒ ගැන තමයි අපි කතා කරන්නේ. තාමත් channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරගෙන යන්න notification on කරගන්න. අපි යමු වීඩියෝ එකට. හරි ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ගේ WhatsApp application එක open කරගන්න. ඊට පස්සේ ඔයගලන්ට පේනවා දකුණු අත පැත්තේ උඩ පුංචි තිත් තුනක් තියෙනවා. ඉතින් අන්නේ තිත් තුන ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට settings කියලා පෙන්නනවා. ඒ settings කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ account එක පෙන්නනවා. මෙතන දකුණු අත පැත්තේ උඩ පොඩි ධන ලකුණක් තියෙනවා රවුමක් ඇතුලේ. අන්නේ ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාගේ දැනට පාවිච්චි වෙන account එකේ number එක සහ නම යට තියෙනවා add account කියන. අන්නේ add account කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ පුළුවන් ඔයාලට අලුත් නම්බර් එක මේකට ඇඩ් කරගන්න. ඉතින් මෙතනින් agree and continue කරන්න. ඊට පස්සේ ඔයාලට ෆෝන් නම්බර් එක මෙතනින් ඇඩ් කරන්න එනවා. ඉතින් ඕගොල්ලන්ට දැන් ඇඩ් කරගන්න ඕන ෆෝන් නම්බර් එක මෙතන ටයිප් කරන්න. මම මෙන්න මෙතන ටයිප් කරගන්නවා. ඊට පස්සේ next කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන yes කියලා බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනින් ඔයගොල්ලෝ පාවිච්චි කරන ෆෝන් එකේම SIM එක තියෙනවා නම් කන්ටිනියු කරන්න. එහෙමත් නැතිනම් verify another way කියන එක ක්ලික් කරන්න. ඒ කියන්නේ වෙන ෆෝන් එක SIM එක තියෙනවා නම් මම මේක වෙන ෆෝන් එක නිසා යට ඒක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතනින් අහනවා මිස් කෝල් එකක්ද SMS එකක්ද වොයිස් කෝල් එකක්ද. ඉතින් මම SMS එකක් විදිහට කෝඩ් එක ගෙන්න ගන්න හදන්නේ. කන්ටිනියු කරන්න. ඔයාලට ඉලක්කම් 6ක කෝඩ් එකක් ඔයාගේ ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් විදිහට එයි. ඉතින් අන්න ඒ ඉලක්කම් 6 කෝඩ් එක තමයි මෙතන ටයිප් කරගන්න ඕනේ. ඒක මම මෙන්න මේ විදිහට ටයිප් කරගන්නවා මෙන්න මෙතන. හරි ඊට පස්සේ ඕගොල්ලන්ගේ කලින් account එකේ නමම තමයි මේකෙත් පෙන්වන්නේ. ඕගොල්ලන්ට මේකේ නම වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මම මේකේ නම වෙනස් කරගන්නවා. නම වෙනස් කරගත්තට පස්සේ next කියන බටන් එක ක්ලික් කරන්න. මෙතනින් profile photo එක දාන්නත් පුළුවන්. ඊට පස්සේ email එක add කරන්නද කියලා තමයි ඒක skip කරනවා. හරි ඉතින් ඔන්න ඔය විදිහට අලුත් නම්බර් එකේ account එක add වෙලා තියෙන්නේ. ඉතින් අපිට මේක මුලට ගිහිල්ලා බලමු කොහොමද මේක ආපහු open කරද්දි මොන account එකේද තියෙන්නේ කියලා. මම දැන් අයින් කරලා ආපහු WhatsApp එක app එකට log වෙන්න හදන්නේ මුලින් ඉඳන්ම. click කරා WhatsApp app එක open කරා. හරි අපි අලුතෙන් හදාගත්ත WhatsApp account එකේ තමයි අපි දැන් open වෙලා ඉන්නේ. ඉතින් ඒක පරණ එකට යන්න ඕනි නම් අන්න ඒ තිත් තුන click කරාට පස්සේ settings කියලා තියෙනවා. ඊට පහලින් switch account click කරාට පස්සේ අපේ අනිත් account එකට යනවා. ඉතින් ආයේ අනිත් අලුත් account එකට යන්න ඕන නම් ආයෙත් switch account කියන එකම click කරන්න. එතකොට අලුතෙන් හදපු account එකට මාරු වෙනවා. ඉතින් ඔය වගේ account දෙක හතර මාරු වෙනවා. ඉතින් මේ ඔය පෙන්නන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට බලා ගන්න පුළුවන්. මේ තිත් තුන click කරලා එතන ඊතලේ click කරාට පස්සේ අපේ අලුත් account එක සහ පරණ account එක මෙන්න මේ විදිහට පෙන්නනවා. කොළ පාටින් හරිය වැහලා තියෙන්නේ. අපි දැනට පාවිච්චි කරන account එක. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් channel එක subscribe කරන්න, share කරන්න, notification on කරගන්න. ඊළඟ වීඩියෝ එකක් දාපු ගමන් බලන්න. notification all දාලා තියාගන්න. ඉතින් මම තරුණ රාමනායක. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සුබ දවසක්.